ඉතින් අපි දැන් හවස 5:00 විතර ඇති අපි මේ වතුර දාන්න ඇවිල්ලා බාන ඉර බැහැගෙන යනකොට මේ පරිසරය ලස්සන පොල් ගස් අතරින් ඉර බැහැගෙන යනවා. ඈතට පොල් ගස් පේන ලස්සන. ඉතින් අපේ ගොවි මහත්තයා පොඩ වතුර දාන අපි මෙතන හදන්න ඕනේ. පොඩි වතුර ටැංකියක් හදන්න ඕනේ. ඉතින් ඉස්සරහට වගාවේ ආදායමත් එක්ක බලලා තමයි ඉතින් මේ දේවල් කරන්න වෙන්නේ. එතකන් ඉතින් අපේ ගොවි මහත්තයාගේ ඇඟ බහින්නත් එක්ක හොඳ ව්‍යායාමයක් ලිඳෙන් වතුර මල් බාල්දියට අරගෙන මල් බාල්දියල පොඩ අරගෙන ගෙනත් දාන්න තමයි තියෙන්නේ ඉතින් ගොවි මහත්තයාට. තියාරයත් අතන ලොකු වැඩක්. මේ දවස්වල පොල් මිල නම් සෑහෙන අඩු වෙලා අපි පොල් ගෙඩියක් රුපියල් 70 ගානේ දුන්නේ. පොල් ගස් 100ක් පොල් ගෙඩි 100ක් විතර කැඩුවා මේ වාතේ පොල් ගෙඩිනේ. අවුලක් නෑ ඉතින් පළවෙනි සැරේ අපි බලමු ඉතින් ඉස්සරහට කොහොම කරමුද කියලා. අපේ කොකොචලි ෆාම් එක ඉතින් මේ පොල් ගස් වලට අවුරුදු 10කට එහා පොහොර දාලා නෑ. ඉතින් හී උඩට හැදිලා තමයි තියෙන්නේ. පොල් මිරිස් වගා කරන කට්ටිය පොල් ගෙඩි තරම් ලොකු මිරිස් නෙමෙයි පොල් හා මිරිස් වගා කරන කට්ටිය ඉන්නවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ගෙදර ඔයාලගේ වගාවක් විදිහට කරන අය ඉන්නවා නම් එයාලත් කමෙන්ට් එකක් දාන්න. අපිට ඔයාලගේ අදහස් දැනගන්න. ඒ මොකද කරන්නේ? ගෙදර ගිය ගමන් වොෂ් දාන්න ඕනේ. සෙල්ලමක් පටන්ගෙන. ඔය ට්‍රේ කැඩේ. මෙතන එහා පැත්තේ තියෙනවා කොහිල වලක්. කොහිල වලක් තියෙනවා. එතන මේ තියෙන්නේ කොහිල වල මෙච්චර කල් ඒක දැක්කේ නැද? ඔය තියෙන්නේ කොහිල. ඔය තියෙන්නේ අතන කොහිල. කොහිල. මෙසලිද තියෙනවා. අන්න දැන් තාත්තා එනවා ඈ. ඔතනින් ඉඳ තියන්න තාත්තට යන්න. කොහිල අඳුර. මගේ කය මෙරුකෝ. හොඳ වැඩේ. දැන් එක කොටසකට දාලා ඉවරයි. තව ඒ වගේ මේ ඔක්කොටම වතුර දාන්න තියෙනවා. මේ දවස්වල වැස්ස නැහැ. අර මුල් දවස් ටිකේ වැස්ස තිබ්බනේ. ඒ හින්දා ප්‍රශ්නයක් උනේ නැහැ වතුර දාන්න. ප්‍රශ්නයක් උනේ නැහැ වතුර ඉතින්.